baby. Hey, මේ බලන්නකෝ මං ගෙනාපු දේ. බ්ලූ කොමේ ළමයි කොහෙ ගිහලාද මන්ද? හරි. එහෙනම් කට්ටියව දැන් උදේ කෑමට ලෑස්ති වෙමු. හිතා ගන්නත් බෑ. සාමාන්‍ය පෑන්කේක් වලට වැඩි තිරිඟු පිටි වලින් හදන පෑන්කේක් වල ගොඩක් විටමින් තියෙනවා. ඕකට බ්ලූබෙරිස් දැම්මම 4 ගුණයකින් රස වැඩි වෙනවා. ළමයි කො මෙතන තිබ්බ බ්ලූබෙරි? තාත්තේ ඔයා මේවද හොයන්නේ? දාන්න. ඔව්, නිවැරදි විදිහට පන්දුව ලබා ගත්තා. ගෝලයක් ලබා ගන්න විදිහ. ඔව්! ඒ කොහොමද වැඩේ? නියමයි නේද? කොහොමද? ඔන්න එහෙමනම් අල්ලන්න. කොල්ල පුතේ ළමයා. යාන්තම් බේරුණා. අම්මේ දැන් බැනුම් අහන්න වෙයි. හිමීට යමු. නෝනේ ඔයාට බඩගිනිද? බ්ලූ මං උදේ ඔයාලට කිව්වනේ. ඔව් කිව්වා තමයි. මොකද්ද ඔයා කිව්වේ? අපිට උදේට කෑම. කන්න දෙයක්? හරි. දැන් ඕකට මොකද්ද කියන්නේ? මේකට කියන්නේ බ්‍රෙසිල් නට් කියලා. මං හිතුවේ නෑ නගර කිට්ටුව මේවා තියෙයි කියලා. ළමයින්ට උගන්වන්න ඕනේ මේක කඩන හැටි. ඒ කියන්නේ මෙහෙමද? තාත්තා කලින්ම කියලා දුන්නා. පොඩකින් උඹට මතන්නේ? අම්මේ තාත්තේ මෙන්න ඔයාලා ටෝනියෝ මොන්ටේරෝ බ්‍රසීලයේ කුරුළු විද්‍යාඥයා අද නිවේදනය කළ වැදගත් සොයා ගැනීමක් ගැන. අපි විශ්වාස කරනවා අපිට හම්බුනාය කියලා කැලෑ නිල්ස් පික්ස් මැකෝ ගිරවෙක් ඇමසන් වනාන්තරය ඇතුළේදී. නිල්ස් පික්ස් මැකෝ වද වෙලා කියලායි සිතාගෙන සිටියේ. රියෝ ඩි ජනයිරෝ වල නිල් කුරුළු අභයභූමියේ ඒ වර්ගයේ අන්තිම පවුල ආරක්ෂාව යටතේ ජීවත් වෙනවා. අපි දැන් ප්‍රසිද්ධයි. මේ කුරුල්ලන් සොයාගත් හොත් උන්ගේ නිජබිම අපට ආරක්ෂා කළ හැකියි. සමහර විට යාලා රංචුවක් පිටින් ඉන්නත් පුළුවන්. එහෙම වුණොත් අපි යාලව හොයාගෙන ආරක්ෂා කරනවා. හායි බ්ලූ. හායි ලින්ඩා. ඒ කියන්නේ අපි විතරක් නෙවෙයි. අපි අය තව ජීවත් වෙලා ඉන්නවා. ඒක තමයි. හොඳයි. එච්චර කාලයක් මං හිතන් හිටියේ අපි විතරයි ඉන්නේ කියලා. හරි. දැන් ඉතින් ඒක එහෙම නෙවෙයිනේ. ඔව් ඔයා කියන එක ඇත්ත. අපි අය තව ජීවත් වෙලා ඉන්නවා කිව්වම පුදුමාකාර සතුටක් දැනෙන්නේ. මොනාරි කරන්න වෙනවා. අපිද? ඔව් ඇමසන් වලට ගිහලා ලින්ඩටයි ටූලියටයි ඒගොල්ලන්ව හොයාගන්න උදව් කරමු. ඉතින් අපි කොහොමද එකපාරටම යන්නේ මේ හදිස්සියේ? ඇයි බෑනේ? අපේ ළමයිනුත් දැන් හොඳට දුර පියාඹන්න ඉගෙන ගන්න ඕනේ. මේ අපි වගේ iPods, TV, pancakes අපි මිනිස්සු නෙවෙයි ළමයිනේ අපි කුරුල්ලෝ. ඇත්තටම අපි ජීවත් වෙන්න ඕනේ මෙහෙ නෙවෙයි බ්ලූ කැලේ.